ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස රජය විධිමත් ලෙස මෙම ස්ථානය පිළිගෙන තිබෙනවා. 1934 දී කරපගල දේවමිත්ත හිමියන් විසින් මෙම ස්ථානය ආරම්භ කරලා තියෙනවා. එවකට ගලපාද රජමහා විහාරයේ විහාරාධිපති ධූරයේ වූ වැලිවිට ශ්‍රී සරණංකර හිමියන්ගේ ශිෂ්‍යයෙකු වූ උඩුගම චන්ද්‍රසාර හිමියන්ගේ මඟ පෙන්වීම යටතේ එය සංවර්ධනය වුණා. 2002 වර්ෂයේදී වැඩ ආරම්භ කරන ලද මේ භූමි ස්පර්ශ මුද්‍රාව නිරූපණය කරන දැවැන්ත සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ වැඩ නිමවා මහජන ප්‍රදර්ශනයට එය වෘත කරන ලද්දේ 2007 වර්ෂයේදීය. මෙම හිඳි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ උස මීටර් 48.8ක්. එය ලෝකයේ උසම හිඳි බුද්ධ ප්‍රතිමා වහන්සේලා අතරින් එක් නමක් ලෙස සැලකෙනවා. එවැගේම කන්දේ විහාරයේ පන්සලේ විශේෂයෙන්ම ස්තූපය, බෝධීන් වහන්සේ, ධාතු කුටිය, ප්‍රතිමා ගෘහය, උපුල්වන් දේවාලය, කතරගම දේවාලය සහ පත්තිනි දේවාලය ඇතුළු අනෙකුත් ප්‍රධාන දේවාල වලින්ද සමන්විතයි. බෝධරජාණන් වහන්සේ දේශනශාලාව සහ සීමා මාලකය විහාර පරිසරයෙන් පිටත පිහිටා තිබෙනවා. දේව මාලිගාවේ ධාතු කුටිය දේව මාලිගාවේ ඇති පැරණිම ගොඩනැගිල්ල ලෙස සැලකෙනවා. කුටියට ඇතුළු වන ස්ථානයේ ගල් සඳකඩ පහණක් සහ දොර රාමුවකින් මූර්තිමත් කරලා තියෙනවා. කුටියේ ඇතුළත බිත්ති සහ සිවිලිම මහනුවර යුගයේ අවසාන භාගයට අයත් මහනුවර යුගයේ බිතුසිතුවම් වලින් සරසලා තිබෙනවා. දේවමාලිගාවේ රූප ගෘහය අභ්‍යන්තර කුටියකින් සහ පිටත කුටියකින් සමන්විතයි. රූප ගෘහයට ඇතුළු වීම ආරොක්කු යටතේ පිවිසුම් 3ක් සහිත තොරණකින් තමයි නිර්මාණය වෙලා පවතින්නේ. හොඳයි, එහෙනම් කළුතර පැත්තේ අලුත්ගම පැත්තේ ආවොත් කන්දේ විහාරයේ පන්සල නරඹන්න, වැඳ පුදා ගන්න අමතක කරන්න එපා.